වොලියුම් බටන් එක ඔබුණා. දැන් මේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එන මේ දැන්. මේ ඔන්න බලන්න මං කරන එක. හරිද? ඔන්න. ඔරේ බලන්න. ඒක තමයි මෙයාගේ ඇත්ත කතාව. බොරුවට දැන් ඔය ගොරෝසු කරලා කතා කරන්නේ. අඩු කරනවා මේ මට ඉතින් රෑනියා දාඩිය පෙරෙන්න ගන්නවා නිින්ද යන්නේ ආපු ඇයි මම බරයිද? මම බරයිද? අතර පොඩක් තිබ්බා. හායි මේක තමයි අපි දෙන්නගේ පළවෙනි vlog එක. මේ අපි දෙන්නගේ වෙඩින් එක ඉවර වෙලා අපි දෙන්න මේ සිනමන් ලයිෆ් හොටෙල් එකට යන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලා මේකට කැමති නම් ලයික් කරන්න. මේක තමයි අපේ හනිමූන් නයිට් එක. මෙහෙම අපි දැන් ඉන්නේ සිනමන් ලයිෆ් එකේ. එයාලා අපි නෝට් එකක් දාලා තියෙනවා හැපි බර්ත්ඩේ කියලා. අපි හනිමූන් එකට ආවහම බර්ත්ඩේ නයිට් එකකට කමන්නේ. anyway thank you cinnamon life. room එක හොඳයි ලස්සන තියෙනවානේ. අපිට මෙතනින් පේනවා මොකද්ද මේ? නෙළුම් කුළුණ. මං චුට්ටක් heights වලට බයයි. මේ ගිහින් මං දුරේ ඉඳන් හම්පෙන්න. බීච් එක පේන්නේ නේද? නෑ. බේරවැව පේනවා. ඒක බේරවැවනේ. මේ මෙතන ඒකෙම කොටසක්. මේ තියෙන්නේ. අපේ next night එකේ ඉන්න එක කොහොමද පේන්නේ නැහැ නෑ. අනිත් පැත්තේ. දීප. එහා පැත්තේ නෑ. එයාලා අපිට fruits තියලා තියෙනවා. අපි ඉන්නේ දැන් 19th floor එකේ. ඔව්. ඔව් දැන් අපි බලමු washroom එක. හොඳට ඉඩ තියෙනවා. හරිම ස්පේෂියස් මේක. මොකක් හරි ඉරුණොත් මහ ගන්න තියෙනවා. nice. තියෙනවා. towels. අයාලා අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් දුන්න මොනවද ඒක? කොකොනට් එක. වැදුනා. කොකොනට්. ඒක ටේස්ට් එක රසයිද? කිං කොකොනට්. ඔය කියන්නේ රසයිද කියලා ඒක. රසයි කොමඩ. සෝරි වෙන්න ඕනේ guys. මගේ අතින් ඉස්සෙල්ලා. ඔව් මම එයාට දුන්නා. වොලියුම් බටන් එක ඔබුණා. දැන් මේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එන මේ දැන් මේක තියෙන්නේ. හරි කමන්නේ අපි ටේස්ට් එක කිව්වේ කොහොමද ඒක ටේස්ට් එක මේ? ඒක කිං කොකොනට් ඔයිල් මෙයාට. කිං කොකොනට් එකත් එක්ක පොඩි සවර් ටේස්ට් එකක් කියන්නේ බ්ලූබෙරි සිරප් එකක් මික්ස් කරලා වගේ. හැබැයි ඒක රසයි. ඉතින් දැන් අපි චේන්ජ් කරගෙන අපි යන් ලන්ච් එක ගන්නනේ. නැහැ චේන්ජ් කරන්න නැතුව මෙහෙම. මෙහෙම අපි ඉතින් දැන් කොහමද හොලන්නේ මේ අපි දින හොඳයි. මෙහෙම අපි දිනමු ලන්ච් එක. විලද කේක් එක කන්නේ අපේ. ඒක අපි රැට කමු. පින්නොද මේක අයින් කළා. හැබැයි මෙතන තියෙන congratulations කියලා. ඔව් congratulations නේද? මම හිතන්නේ යාට වැරදිලා ඒක. මේ මැනේජර් තමයි ඒක දීලා තියෙන්නේ. මැනේජර්. ඔව්. thank you manager. Thank you Roshan George. Mr. Roshan George. මොකද්ද ඔය කරන්නේ? අපි පොඩ්ඩක් රූම් එක බලනවා. මෙන්න. ඔව් එක්ස්ප්ලෝර් කරනවා. මේ ඔන්න බලන්න මං කරන එක. හරිද? ඔන්න. ඔරේ බලන්න.
වහන්න පුළුවන් තියෙනවා මේ විදිහටනේ. ඔව්. ඔක්කොම ඔන්න මේ මෙතන තියෙන්නේ. මේ බ්ලැක් අවුට් කරන්න. ඔව් පුළුවන්. න බ්ලැක් අවුට් කරනවා අපි. මෙතන තියෙන එක. උතන තියෙනවද? මේ මොන. Ooh, nice. මේ කලර්ස් වල තමයි මම ආසයි. දැන් ඉතින් පොඩ්ඩක් මේ අපි ෂියර් එක දැම්මේ නෑ. හරි මම මේ කඩන්න යන්නේ. මං යනවා ඔයාව දාලා. නෑ මගේ මට ඉන්න වෙනවා මේකේ කැඩුවොත් එහෙම. හරි අපි යනවා දැන් ලන්ච් එක ගන්න. මෙයාට බඩගිනි වෙලා කනවා. Yeah, thank you. මොකද? කාමල් කරේ? නෑ පිස්ටාෂියෝ ටාට්. ඉතින් අපි දැන් ලන්ච් එක අරගෙන ඉවර වෙලා රූම් එකට ගිහිල්ලා පොඩි නැප් එකක් දැම්මා මහන්සි හින්දා. අපි පොඩි වෝක් එකක් යනවා. ඇත්තටම වෝක් එකක් නෙවෙයි. අපිට පොඩි දෙයක් ගන්න යනවා. අපි වන් ගෝ ස්පේස් එකට යනවා. මේ නැහැ මොකද්ද රෙස්ටෝරන්ට් එක? ෂෝක් නේ. Sri Lanka. City of Dreams. මොකද්ද? ඔයාගේ කතාවද? මොකද? අනේ මේ ඉන්නවද පාඩුවේ? ඒක තමයි මෙයාගේ ඇත්ත කතාව. බොරුවට දැන් ඔය ගොරෝසු කරලා කතා කරන්නේ. අවුලක් පාඩුවේ ෆෝන් එකලේ වීඩියෝ කරලා හොඳයි ගයිස් ඉතින් යාට ඕනේ කිව්වා ක්‍රේප් රන එකෙන් ක්‍රේප් එක. ක්‍රේප් එක කන ගමන් යාට බබල් ටී එකකුත් ඕනේ කිව්වා. දැන් බබල් ටී එකකුත් තෝරගෙන තියෙන්නේ. මේක රසයි. මම අන්තර ස්ට්‍රෝබෙරි එක චොක්ලට් කියලා. ගයිස් ඉතින් යාට දැන් ක්‍රේප් එක කන ගමන් ඉන්නේ. මට එපා. එපා කියලා මේ කනවා. Coffee is මෙතන මගේ ඇඟේ හැලුණා අර ක්‍රේප් එකේ නටෙලා. අපි යනවානේ. අපි යනවානේ. ඔව්. අපිට හම්බුන්නේ නැහැ හරියම අයියා. අර ෆුඩ් ස්ටුඩියෝ එකට ගියා. ඒකේ මුකුත් නැහැ. ඒ කියන්නේ මුකුත් නෙමෙයි තියෙනවා. හැබැයි මෙයාට හරියන්නේ නැහැ. ඉතින් අපි ආයෙත් හොටෙල් එකෙන්ම කන්න යනවා. මේක ගත්තා මේක හොඳයි. හැබැයි දැන් මේක බිව්වොත් මට කන්න බැරි වෙනවා. ඒකෙන් මම මේක අරගෙන යනවා.
කාලා නින්න දැන් ක්‍රේප් එක. මට දැන් බෆේ එකට ගෙවන එකත් බොරු වැඩක්. හරිද? මං කන්නේ නැහැ චුට්ටයි. මගේ ප්ලේට් එකේ මෙහාට කන්නේ කියලා එක ප්ලේට් එකක් කරන් ඉන්නද? බෑ. එහෙම බෑ. එතන අපි ඩිනර් එක ගන්නවා අර මුලින් එනකොට පෙන්නපු රෙස්ටෝරන්ට් එකේ. කවුද? එතන මොකක් හරි අත තියෙනවා. අර මියුසිකල් ඉවෙන්ට් එකක් තියෙනවා. එහෙමද? ඔව්. මේක තමයි අපේ රූම් එකට තිබ්බ view එක. මාරම ලස්සනයි. guys ඔන්න ඉතින් එයා මට තේ එකක් හදන්න යන්නේ. මම ඉල්ලුවා එයාගෙන් කෝෆි එකක්. මොකද මට ටිකක් සනීප නැහැ. මේ එයා දැන් කෝපි එක හදන්න යන්නේ. වතුර රත් කරනවා කෝපි එක හදන්න. මට තේ එකක් හදලා දෙන්නකෝ. මට මොනවද ඔයා හදලා දෙන්නේ? කොෆි එක. රස කෝපි එකක්ද? රස නැති එක. අද මම හදලා දුන්නේ ග්‍රහණයන්ට ඉස්සෙල්ලා. රසයි. Ayo biok porone. Ayo porogane. Ayo ku porogane. සීතල. අපි යනවා දැන් කන්න. යන්කෝ. වතුරුණු කරන්නේ. නාන්ද. මෙතන මේ උදේ මම හොඳට නිදිමතේ ඉන්නේ. අනිත් එක මං ඇඳගෙන ඉන්නෙත් මේ ඔය මගේ රෝබ් එක නෙවෙයි. ඒක ඔච්ච දිග. Good morning කියන්නේ. Good morning pineapple. උග්‍ර අමාරුවක් හැදිලා C විටමින් කනවා. මේකත් කන්න. තව එකක්. අපි දැන් ලෑස්ති වෙලා වොෂ් දාලා බ්‍රෙක්ෆාස්ට් ගන්න යනවා. අපි දෙන්නටම ගොඩක් සෙම හැදිලා උණ ගත්තා. වෙඩින් එකෙන් පස්සේ ડોක්ටර් කිව්වේ නම් ඉතින් අර අපි මහන්සි වෙච්ච හින්දා තමයි කියලා. පෙන්නන්න බැරුව ගියා. අපි මේ කේක් එක කෑවා. ඊයේ එලිවිවේ පෙන්නමද? අර එන්නකෝ. ෂේකත් අරන්. තාම අවුව වැටිලා නෑනේ. අර මේ වලාකුළු වලට වැහිලා. වලාකුළු වලට වැහිලා. අර ඉර. මොකද්ද කියන්නේ? ඈ? මොනවද කියන්නේ? අද අපි චෙක් අවුට් වෙනවා. චෙක් අවුට් වෙනවද? දැන් අපි යන්න ඕනේ බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඔව්. බ්‍රෙක්ෆාස්ට් ගන්න ගිහින් ඊට පස්සේ අපි යන්න ඕනේ. මේ අතන මොකද කියන්නේ සුදු වල? අනේ මන්ද. ආර්ති සිනමන් මේ මොකද ලේක් සයිඩ් එක හරි තියෙනත් බෑනේ. සිනමන්. ඔව් ඇයි නෑ මම පෙන්නුවේ. මේ බේන්නේ සිනමන් ලේක් සයිඩ් නේ මෙතන. නේ. මෙතන අපි දෙන්නම ටිකක් නිදිමතේ කතා කරන්නේ. අනිත් එක අපි එහෙම කලින් කරලා නැහැ. ඒකින්ද හරියටම දන්නේ කොහොමද vlog එකක් කරන්නේ කියලා. ඉතින් මිස්ටේක්ස් ඇති.
ඔයාලා බලලා මිස්ටේක්ස් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයාලා කැමති නම් එන්ජොයි කරා නම් හිට් කමෙන්ට් එකක් දාන්න. ඔස්සනයි. අපි මේක ඇත්තටම රූම් එක බුක් කරේ මම කැනඩා ඉද්දි. එතකොට දැන් එන දවසක් අපි ඉතින් මේ බුක් කරලා අපිට හම්බුනේ රූම් එක අපිට හම්බුනේ $300 ගානකට. තාමත් ඉතින් ඒ ප්‍රයිස්ම තමයි. හැබැයි අපිට උඩ තියෙන රූම් එක හම්බුණානේ. ඔව්. මේ රූම්ස් තියෙන ෆ්ලෝර් වලින් උඩම කියන්නේ තට්ටුව තමයි මේ 21 කිව්වනේ. 21 කිව්වා. ඒ දෙකම ෆුල් කිව්වා. 21යි 20යි දෙකම ෆුල්. ඉතින් අපිට හම්බුනේ 19th ෆ්ලෝර් එක. 19th ෆ්ලෝර් එකත් හොඳයි. හොඳට තියෙනවා. අපි හිතුවේ මෙච්චර උඩ ඇති කියලා ඒත් ඒක නම උඩ තියෙන්නේ. ඔව්. මාරු එකක් තියෙනවා හැබැයි. මාරු එකක් තියෙනවා. මාරු. සිටි වීව් එක මාරු. අපි තව එකකට යනවා. ඒක පස්සේ පෙන්නන්න. මට සීතලයි. මෙයාට සීතල නැහැ. යන තැන ඉතින් මෙයා ගිය ගමන් මෙයා කෙලීම කරන්නේ රෑට හීටරේ දැම්මා වගේ මෙයා එළිම AC එක අඩු කරනවා. AC එක අඩු කරනවා මේ මට ඉතින් රෑට නිකන් දාඩිය පෙරෙන්න ගන්නවා නිින්ද යන්නේ නැහැ. එහෙනම් බ්‍රෙක්ෆාස්ට් එකේ හම්බෙමු. අපි ඉක්මනින් බ්‍රෙක්ෆාස්ට් අරගෙන යන්න ඕනේ හින්දා බෆේ එක නම් ඔක්කොම වීඩියෝ කරගන්න බැරි වුණා. Thank you. අපේ මෙයාලගේ බ්‍රෙක්ෆාස්ට් එකේත් ගොඩාක් තියෙනවා කෑම ජාති. මෙතෙන් දැන් අපි දෙන්න ෆුල් වෙලා ඉන්නවා. අපිට හම්බෙච්ච කේක් එක මේ ඉන්නේ. අපිට මේ කන්න බෑ දැන්. අපි යාළුවට කියනවා ගෙනියන්න කියලා. කන්න වැඩි. දැන් අපි කාලා ඉවරයි. ෆුල් වෙලා ඉන්නේ. කේක් එක දැන් අපිට කන්න බෑ ඇත්තටම. කේක් එක හරිම රසයි. අපිට කාමරේටත් දීලා තිබ්බ මේ වගේම කේක් එකක්. දැන් මේකේ හાર્ඩ් දෙයක් තියෙනවා. ඔව්. ඒකේ තියෙන්නේ නිකන් චොක්ලට් මොනවා හරි එකක්. ඔව්. මොකද කියන්න තියෙන්නේ ඉතින් ආට? සිනමන් ලයිෆ් එකේ එක්ස්පීරියන්ස් එක මොකක්ද වල කියන්න තියෙන්නේ? හොඳයි. නියමයි. එක්සලන්ට්ද? සුපිරි. එහෙනම් අපි දෙන්න පොඩ්ඩක් කාරණට ඉඳලා පරක් වුණා. ඊට පස්සේ යන්න ඊට පස්සේ ටක් ගාලා ලෑස්ති වුණා. යන්න ඕනේ. 11යි. 11යි යන්න ඕනේ. 11යි යන්න ඕනේ තමයි මම එකේ කිව්වේ. ඊට පස්සේ අපි චෙක් අවුට් වුණා ඉක්මනට. මොකද හෝම් කමින් එක තිබ්බේ එදා හවස. අපි ඩ්‍රෙස් කරගන්න යන්න ඕනේ ඉක්මනට. ඒකින්ද අපිට මොකොත් චෙක් අවුට් වෙන වෙලාව වීඩියෝස් ගන්න බැරුව ගියා. ඉතින් ඔයාලා එන්ජොයි කරා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.